අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. අපි ඉන්නේ ටලින් වල. ටලින් කියන්නේ එස්තෝනියාවේ තියෙන අගනුවර. ඉතින් ෆින්ලන්තයට ආවට පස්සේ මුලින්ම කියලා අපි රටකට ආවේ ටලින් වලට. අද දෙසැම්බර් 31 වෙනිදා. ඉතින් 2025 අවුරුද්ද අවසන් කරන්න තියෙන හොඳම විදිහක් කියලා අපි හිතුවා ෆින්ලන්ඩ් වල ඉඳන් ළඟින්ම තියෙන එස්තෝනියා වලට එන එක. මොකද ෆින්ලන්ඩ් වලට එන ගොඩක් අය යන රටක් විදිහට එස්තෝනියා හඳුනන්න පුළුවන්. ඉතින් අපි ටිකක් උදේම ගමන් විස්තරේ කොහොමද බජට් උනේ මේ හැමදේ ගැන විස්තර කියන්නම්. ඊට කලින් අපි අද උදේම ආව නිසා ලස්සන සන්රයිස් එකක් බලන්න පුළුවන් වුණා. ඉතින් ඒකයි එතකොට හාබේගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා. ඒ ටිකයි බලමු. මෙන්න මේ පිටිපස්සේ පේන තියෙන ඕල් සිටි එක බලන්න තමයි අපි යන්නේ. අද සීතලයි මම හිතන්නේ මයිනස් 6-7 වගේ තියෙනවා. අද සීතලක් තියෙනවා. බලමු ලස්සනයි කියලා හිතනවා ඕල් සිටි එක ඇතුළ. ඉතින් මෙතන බලන්න දේවල් ගොඩක් තියෙන එස්තෝනියා වල ඉතිහාසය ගැනත් කියන්න තියෙන. අර ටික බලලා එන්න ඊට පස්සේ මම කියන්නම් එස්තෝනියා කියන්නේ මොකද්ද, කොහොමද මේ රට සහ අපි ආව විස්තර ටික. යන් ඉස්සරහට යන ගමන් ඒ විස්තර කියන්න. එස්තෝනියාව කියන්නේ යුරෝපයේ තියෙන දියුණු රටක්. මේකට කියනවා ලෝකෙ වැඩිපුරම තාක්ෂණය භාවිතා කරන රටක් කියලා. බෝල්ටික් සාගරයට මායිම් වෙලා තියෙන බෝල්ටික් රටවල් ගොඩට තමයි මේ එස්තෝනියාව අයිති වෙන්නේ. එස්තෝනියාවේ අගනුවර තමයි ටලින්. ඔගොල්ලෝ මේ දකින්නේ ටලින් වරායට ඇතුළු වෙනකොට අපිට ඈතින් පේන පරණ නගරය. අද 2025 අවුරුද්දේ අවසාන දවස දෙසැම්බර් 31. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 8යි. ඒ වුණාට බෝල්ටික් මුහුද පැත්තෙන් එන තද හුළඟ නිසා තියෙනවට වඩා වැඩි සීතලක් අපිට දැනෙනවා. මේ ඉස්සරහින් පේන්න තියෙන්නේ ට්‍රෑම් කාර් පද්ධතිය. ෆින්ලන්තෙත් හෙල්සින්කි වල මේ ට්‍රෑම් තියෙනවා. හැබැයි අපි ඉන්න තුර්කු නගරේ නම් මේ ට්‍රෑම් සිස්ටම් එක අයින් කරලා දැන් දශක කිහිපයක්ම ගෙවිලා තියෙන්නේ. ටලින් වරායෙන් ආපු අපි පරණ නගරයට ඇතුල් වෙන්නේ මෙන්න මේ පේන්න තියෙන උතුරු දොරටුවේ. මෙතෙන්ට කියන්නේ ෆැට් මාග්‍රට් කුරුණ කියලා. පෙනුමෙන්ම තියෙන මහත පෙනුමත් එක්ක තමයි මේ කුළුණට මේ නම ලැබිලා තියෙන්නේ. අතීතයේදී එස්තෝනියාව කියන්නේ ගොඩක් රටවල් වල ආක්‍රමණවලට නතු වෙලා වැඩි කාලයක් වෙනත් රටක පාලනය යටතේ පැවතුණු රටක්. විශේෂයෙන්ම ජර්මනිය, රුසියාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඊටත් කලින් වයිකින් අධිරාජ්‍ය මේ වගේ විවිධ කාලවල විවිධ රටවල් මේ රට පාලනය කරලා තියෙනවා. අවසාන වශයෙන් එස්තෝනියාව නිදහස් වෙන්නේ 1991 දී සෝවියට් රුසියාවෙන්. සෝවියට් රුසියාවේ බිඳවැටීමත් සමග එස්තෝනියාව නිදහස් රටක් බවට පත් වෙනවා.
1981 ඉඳන් මේ රට අද මේ වෙනකොට ඉතා කෙටි කාලයක් ඇතුළත විශාල දියුණුවක් අත්කරගත්තු යුරෝපානු රටක්. අපි දැන් මේ යන ෆැට් මාගට් කුළුණේ තමයි මේ වෙනකොට සාගර විද්‍යා කෞතුකාගාරය පිහිටලා තියෙන්නේ. මේ කුළුණේ බිත්ති මීටර් 5ක් වගේ ඝනකමෙන් යුක්තයි කියලා කියනවා. අතීතයේදී මේ නගරයට එල්ල වෙලා තියෙන බලපෑම් එක්ක ආක්‍රමණ එක්ක ඒ වගේ ආරක්ෂා වෙන්න ආයුධ රඳවන මධ්‍යස්ථානයක් විදිහට ඒත් එක්කම සිරකරුවන් රඳවපු සිරගයක් විදිහටත් මේ කුළුණ භාවිතා කරලා තියෙනවා. එස්තෝනියා ගමන අපි පටන් ගන්නෙ තුර්කු වලින්. පාන්දර 4ට තිබුණු ෆ්ලික්ස් බස් එකක තමයි අපි ටලින් වලට එන්නේ. හෙල්සින්කි පෝර්ට් එකෙන් ෆෙරි එකට මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ පැය දෙකක ෆෙරි එකේ ගමනක් තියෙනවා ටලින් වලට එනකම්. අපි මේක ආවේ එක දවසේ ට්‍රිප් එකක් විදිහට. ඉතින් මේ ඔක්කොම දේවල් බලලා හවස ෆෙරි එකෙන් අපි ආපහු හෙල්සින්කි වලට ගිහින් එතන ඉඳන් ආයෙත් ෆ්ලික්ස් බස් එකේම තුර්කු වලට යනවා. අපේ මුළු ගමනටම වියදම් වෙලා තියෙනවා අපිට යුරෝ 152ක්. මේ ගාන සමහර විට මීට කලින් අපි ටිකට්ස් බුක් කළා නම් අඩු වෙන්නත් ඉඩ තිබුණා. කොහොම වුණත් අපේ ගමනට සම්පූර්ණයෙන්ම යුරෝ 152ක ගමන් වියදමක් ගිහින් තියෙනවා. එක්දාස් 997 අවුරුද්දේදී ටලින් නගරය ලෝක උරුම නගරයක් විදිහට යුනෙස්කෝ සංවිධානය විසින් නම් කරනවා. මේ නගරයේ ඉහළ නගරය සහ පහළ නගරය කියලා කොටස් දෙකක් තියෙනවා. ඉහළ නගරයේ තමයි බලකොටු සහ රජමාලිගා පිහිටලා තියෙන්නේ. එතකොට පහළ නගරයේ කොටස තමයි වෙළඳසැල් ඒත් එක්කම අනෙකුත් ප්‍රභූන් වාසය කරපු ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. මධ්‍යකාලීන යුගයට අයිති යුරෝපයේ තියෙන බොහොම හොඳින් සංරක්ෂණය වුණු නගරයක් විදිහට ටලින් නගරය හඳුන්වන්න පුළුවන්. දාසයවෙනි සියවසේදී ලෝකේ උසම ගොඩනැගිල්ල විදිහට හඳුනාගෙන තියෙන ශාන්ත ඕලෆ් පල්ලිය තමයි මේ තියෙන්නේ. මේක උසින් මීටර් 123ක්. අදටත් මේ නගර සීමාව ඇතුළත මේ ශාන්ත ඕලෆ් පල්ලියේ කුළුණට වඩා උසින් නීතියට අනුව වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම තහනම්. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමත් එක්ක බැඳුණු රසවත් කතන්දර කිහිපයක් තියෙනවා. එක්තරා කාලෙක මේ එස්තෝනියාවේ මේ නගරයේ මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ලෝකයේ උසම ගොඩනැගිල්ල ඉදි කරන්න.
නමුත් ඒත් එක්කම එක්තරා ශාපයක් තිබිලා තියෙනවා. ඒ ශාපයට අනුව මේ ගොඩනැගිල්ල ඉදිකරන පුද්ගලයා මේ ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී මිය යනවා කියලා තමයි ඒ ශාපයට අනුව කියවෙන්නේ. කොහොම වුණත් ඕලෆ් කියන එක්තරා පුද්ගලයෙක් මෙම කාර්යයට මැදිහත් වෙලා තිබෙනවා. ඔහු විසින් මේ ගොඩනැගිල්ල අවසන් කරන අවස්ථාවේදී මේ ගොඩනැගිල්ලෙන් පහළට වැටිලා මිය ගියා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ගල් අල්ලපු පාරවල් සහ පටු කොරිඩෝ කියන්නේ ටලින් වල තියෙන අනන්‍යතාවයේ ලක්ෂණයක්. මේ පාරවල් දෙපස වගේම කොරිඩෝ වලත් ඉතා කුඩා වෙළඳසැල් තියෙනවා. මේ වෙළඳසැල් වල ගොඩක් වෙලාවට එස්තෝනියාවට ආවේනික ආහාර පාන අඩු මිලට මිලදී ගන්නත් හැකියාව තියෙනවා. යුරෝපයේ සංචාරය කරන ගොඩක් දෙනා අතරේ ටලින් නගරය සංචාරයට සුදුසුම කාලය විදිහට ජනප්‍රිය වෙලා තියෙන්නේ ජුනි ජූලි මාසවල තියෙන වසන්ත කාලය. එහෙමත් නැත්නම් සමර් සීසන් එක. මොකද මේ කාලයට ඉතාමත් හොඳින් හිරු එළිය වැටෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලයට මේ වගේ නෙවෙයි මේ මම්මාවත් ඒත් එකම පටු කොරිඩෝ වල සංචාරකයන් පිරී ඉතිරී යනවා.
अमूल योगी पहाड़哦，是，看你是哪的？下。මේ තියෙන්නේ ටලින් වල නගර ශාලා චතුරස්‍රය. යුරෝපයේ පැවැත්වෙන ප්‍රධාන නත්තල් වෙළඳපළවල් වලින් එකක් මේ ටලින් වල නගර ශාලා චතුරස්‍රයේදී පැවැත්වෙනවා. සංචාරක කර්මාන්තයේ බහුලවම ක්‍රියාත්මක වෙන නිසා ටලින් වල මේ වගේ සිහිවටන මිලදී ගන්න පුළුවන් වෙළඳ සැල් ගොඩක් දකින්න පුළුවන්. මේ වගේ අපිට ඕන විදිහේ එස්තෝනියාවට ආවේනික වුණු ගොඩක් නිර්මාණ අඩු මුදලකට මිලදී ගන්න හැකියාව තියෙනවා. Here you go. Especially on the last night of this year, I think we can take all the good luck that we can. Yes. Right, thank you. Hello, thanks. Yes. So, what will I offer? ටලින් වල තියෙන ප්‍රධානම view point එක තමයි මේ ටූම්පියා හිල් එක. මෙතන ඉඳන් පහළ ටලින් නගරයේ පුදුමාකාර සුන්දර දර්ශනයක් බලා ගන්න හැකියාව තියෙනවා. අපි මේ ගියපු දවසේ හිම වැටිලා ඒ දර්ශනය හරිම අද්විතීයයි. ඒක වචනෙන් කියන්න බැරි තරම් බොහොම සුන්දර දර්ශනයක්. අපි හිටියේ පැය කිහිපයක් වුණාට අපි ඒ වෙනකොටත් ගොඩක් ස්ථාන නැරඹුවා. නමුත් අධික සීතල නිසාම රූප රචනාව නම් සාර්ථකව කරගන්න හැකි වුණේ නැහැ. කොහොම වුණත් අපි හිටපු පැය කිහිපයට ටලින් නගරය ගැන ඉතාම සුන්දර අත්දැකීමක් ලබා ගන්න හැකියාව ලැබුණා. අපි ආපහු එන්න පිටත් උනේ විරු ගේට්ටුවේ. මේක තමයි ටලින් වලට ඇතුල් වෙන්න තියෙන ප්‍රධානම ගේට්ටුව. නමුත් අපි වරාය පැත්තෙන් ආව නිසා තමයි උතුරු දොරටුවෙන් ඇතුළු වෙලා විරු ගේට් එකෙන් ආපහු එළියට ආවේ. මේ පේන්න තියෙන මල් කඩ සාප්පුත් ටලින් වල තියෙන අනන්‍යතාවයක්. ඉතින් යුරෝපයේ ඉන්න ඕන කෙනෙකුට එස්තෝනියාව කියන්නේ බොහොම ළඟපාත තියෙන ගමනාන්තයක්. ඔගොල්ලෝ ඕන කෙනෙකුට එස්තෝනියාවට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. අහන්න දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් දවසක මුණ ගැහෙමු.